මම කායික රෝග විශේෂඥ වෛද්‍ය රවි ජයවර්ධන. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ බොහෝ දෙනෙකුට තියෙන රෝගයක් ගැන. ඒ තමයි අක්මාවේ තෙල් තැන්පත් වීම, එහෙම නැත්නම් ෆැටි liver කියන තත්ත්වය. ඇත්තටම සාමාන්‍ය ලංකාවේ ජනගහනය ගත්තම අපි දන්නවා 30%කට විතර මේ ෆැටි liver කියන තත්ත්වය තියෙනවා. මේකට ගොඩක් අය දන්නේ මේ නිසා මොකද්ද වෙන්න පුළුවන් දෙයක් කෙනෙක්. සමහරු ෆැටි liver තියෙනවා හැමෝටම තියෙන නිසා මටත් තියෙනවා මේක ගැටලුවක් නැහැ කියලා නොසලකා හරිනවා. නමුත් ඔබ දන්නවද මේ ෆැටි liver ඔබ නොසලකා හැරියොත් සමහර වෙලාවට මේක ඊටමත් නරක තත්වයකට, ඒ කියන්නේ සිරෝසිස් කියන තත්වයට පත් වෙන්න පුළුවන්. ඒ සිරෝසිස් කියන තත්වයට පත් වුණොත් මොකක්ද වෙන්නේ? මේ liver එකෙන් නැත්නම් අපේ අක්මාවෙන් කරන ක්‍රියාකාරීත්වය නැති වෙලා යනවා. මොකද්ද අපේ අක්මාවෙන් කරන ක්‍රියාකාරීත්වය? ඒ තමයි අපේ අක්මාවේ තමයි අපේ ශරීරයේ නිපදවන ගොඩාක් විෂ වර්ග නිර්විෂ තත්වයට පත් කරන්නේ. ඊට අමතරව අක්මාවේ අපිට අවශ්‍ය කරන ප්‍රෝටීන් නිෂ්පාදනය කරන්නේ අපේ liver එකේ. එතකොට මේ වගේ ගොඩාක් කාර්යයන් රාශියක් අපේ liver එකේ සිද්ධ වෙනවා. මේක නැති වුනහම සිරෝසිස් හැදුනහම ඔබ දැකලා ඇති අපේ මුළු ශරීරයම ඉදිමෙනවා. අපේ උදරයේ වතුර පිරීමක් සිද්ධ වෙනවා. කකුල් දෙක ඉදිමෙනවා. මේ විෂ එකතු වීම නිසා අවසානයේදී අපේ කල්පනාව පවා වෙනස් වෙනවා. බොහොම නරකම කාරණේ තමයි අපේ ජීවිතයේ මේ නිසා අකාලේ මිය යන්න පුළුවන්. මේක ඊටමත් පහසුවෙන් වළක්වාගත හැකි, වළක්වාගත යුතු රෝගයක්. ඒ නිසා මේ ගැන දැනුවත් වීම ඊටමත් වැදගත් ලෙස අපි සලකනවා. ඔබට ෆැටි liver එහෙම නැත්නම් අක්මාවේ තෙල් තැන්පත් වීම තියෙනවා නම් ඔබ කලබල විය යුතු නැහැ. ඒකට හේතුව තමයි ඔබට ඕන තරම් කල් තියෙනවා මේකෙන් අත් මිදෙන්න. ඔබ නිවැරදි ක්‍රමයට ජීවත් වුණොත්, ඔබ නිවැරදි ප්‍රතිකාර ලබා ගත්තොත් ඔබට සිරෝසිස් කියන තත්ත්වයටපත් නොවි මේක වළක්වා ගත හැකියි. ඒ සඳහා ඔබේ දැනුවත් බව ඉතාමත් වැදගත්. පළවෙනි එක තමයි ඔබ දැනගත්තුනේ මොකක්ද මේ ෆැටි liver කියන්නේ කියලා. මේ ෆැටි liver කියන්නේ අපේ අක්මාවේ තිබිය යුතු ප්‍රමාණයට වඩා මේද තැන්පත් වීම. සාමාන්‍ය 105කට වඩා අඩුවෙන් තියෙනවා නම් ගොඩක් හානියක් නැහැ. ඒක සාමාන්‍ය තත්ත්වය. මේ තත්ත්වේ ප්‍රමාණිකූලව 120ක්, 130ක්, 140ක්, 180ක් තත්ත්ව දක්වා මේ තත්ත්වය යන්න පුළුවන්. මේ යනකොට අපි තියෙන දේ තමයි වැඩිපුර ෆැට් එහෙම නැත්නම් මේද තැන්පත් වීම නිසා liver සෛලවට එහෙම නැත්නම් අක්මාවේ සෛලවට හානි වෙනවා. මේක විෂ සහිතයි. ඒත් එක්ක අක්මාවේ සෛල විනාශ වෙන්න පටන් ගන්නවා. මෙහෙම විනාශ වෙනකොට මේ අක්මාවේ තියෙන සෛලවල වෙනුවට ඒක රිප්ලේස් වෙන්නේ වෙනත් වර්ගයේ සෛලවලින්. මේ අලුත් සෛලවලට හැකියාවක් නැහැ අපේ අක්මාවෙන් කරන සාමාන්‍ය ක්‍රියාකාරීත්වය සිද්ධ කරන්න. මේ නිසා තමයි කල් යනකොට liver failure එහෙම නැත්නම් අක්මාවේ අකර්මණ්‍යතාවය සිද්ධ වෙනවා. ඒකත් එක්ක අර මම මුලින් කිව්ව රෝග ලක්ෂණ මතුවෙනවා. මේකට බලපාන හේතු මොනවද? ෆැටි liver වලට ගොඩාක් හේතු බලපානවා. ප්‍රධාන වශයෙන්ම ඇල්කොහොල් බලපානවා. ඊට අමතරව නොයෙකුත් වෛරස් වර්ග ආසාදන බලපානවා. ඊට අමතරව නොයෙකුත් අපි කියන හීමොක්‍රොමැටෝසිස්, ඒ වගේ තඹ තැන්පත් වීම, මේ වගේ නොයෙකුත් රෝග මේකට බලපානවා. නමුත් අපි මේ කිසිම හේතුවක් නැතුවත් ෆැටි liver හැදෙන නැත්නම් අක්මාවේ තෙල් තැන්පත් වෙන කාණ්ඩයක් සිටිනවා. අපි මේගොල්ලන්ට ඉස්සෙල්ලා අපි කිව්වේ non alcoholic fatty liver disease. දැන් අපි එනම පොඩක් වෙනස් වෙලා තියෙනවා. දැන් අපි කියන්නේ MASH එහෙම නැත්නම් metabolic associated liver dysfunction කියලා. මේක තමයි අලුත්ම නම අපි භාවිතා කරන්නේ. මේකට හේතුව මොකක්ද? මේ ෆැටි liver එනවත් එක්කම තියෙන දේ තමයි මේ අක්මාවේ තෙල් තැන්පත් වීම සිද්ධ වෙනවා. ඒත් එක්කම අපිට අනෙකුත් රෝගාබාධත් ඇති වෙන්න පුළුවන්. මේක අපිට එක ලෙඩක් විදිහට නෙමෙයි ගොඩක් වෙලාවට එන්නේ තවත් ලෙඩ රෝග රාශියක් එක්ක. මේක හැදුනහම තියෙන රෝග ලක්ෂණ මොනවද? එක රෝග ලක්ෂණ බොහෝ වෙලාවට අපිට ෆැටි liver තිබ්බට අපි මේක දැනගන්නේ බොහෝ වෙලාවට අපි වෙනත් අවශ්‍යතාවයක් සඳහා අපි අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් එහෙම නැත්නම් liver සම්බන්ධ එන්සයිම් පරීක්ෂා කරලා බලපුවම අපිට පේනවා මේ liver එන්සයිම් AST ALT එහෙම නැත්නම් අපි කියන SGOT SGPT කියන මේ එන්සයිම් වැඩි වෙලා තියෙනවා. අපි ස්කෑන් එකක් කරලා බලපුවම අපි කියනවා ඔන්න ඔබට ෆැටි liver තියෙනවා කියලා. එහෙම තමයි බොහෝ වෙලාවට අපි දැනගන්නේ. සමහර වෙලාවට අපේ උදරයේ දකුණු පස ඉහළ කෙළවරේ පොඩි වේදනාවක් තියෙන්න පුළුවන් සමහර පුද්ගලයන්ට පමණක්. හැමෝටම මේ රෝග ලක්ෂණේ නැහැ. බොහෝ දෙනෙක් මේක අඳුරගන්නේ දැනගන්නේ අපි මේ ෆැටි liver කියන තත්ත්වය සිරෝසිස් තත්ත්වයට පත් වුණාට පස්සේ බොහෝ වෙලාවට කාන්තාවන්ට මේගොල්ලෝ ඇල්කොහොල් භාවිතයක් නැහැ. මේ ෆැටි liver නැත්නම් සිරෝසිස් තත්ත්වයට පත් වෙන ප්‍රධාන හේතුව තමයි non alcoholic fatty liver disease කියන මේ තත්ත්වය. මේකට ප්‍රධාන හේතුව තමයි මේ අක්මාවේ තෙල් තැන්පත් වීම සිද්ධ වෙන්නේ අපි වැරදි ආහාර රටාව නිසා. වැරදි ආහාර රටාව කියන්නේ මේකෙදි අපි අවශ්‍ය ප්‍රමාණයට වඩා විශේෂයෙන් කාබෝහයිඩ්‍රේට් භාවිතා කරපුවම මේ කාබෝහයිඩ්‍රේට් ට්‍රයිග්ලිසරයිඩ් කියන කොලෙස්ටරෝල් බවට පත් වෙනවා. මේ ට්‍රයිග්ලිසරයිඩ් කියන කොලෙස්ටරෝල් ගිහිල්ලා අපේ අක්මාවේ තැන්පත් වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ අර ඉස්සලා කිව්වා වගේ අක්මාවේ තැන්පත් වීම ප්‍රමාණිකූල වැඩි වුණාම මේක විස සහිත වෙලා හානිය සිද්ධ වෙනවා. ඒ නිසා අපි මේක වළක්වා ගැනීමට කළ යුතු ප්‍රධානම දේ තමයි අපේ ජීවත් වෙන නැත්නම් ආහාර පරිභෝජන රටාව වෙනස් කරගන්න එක.
ඒ සඳහා ඔබ විශේෂයෙන්ම කළ යුතු වැදගත්ම දේ තමයි ඔබ ගන්න කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අඩු කරන්න. ඊට අමතරව නිතිපතා ව්‍යායාම කිරීම වැදගත්. මේ සඳහා සාමාන්‍ය අපි අනුමත කරන්නේ සතියකට දින 5ක්වත් දවසකට විනාඩි 40ක්වත් මේ ව්‍යායාම වල යෙදිය යුතුයි. එහෙම කළොත් තමා ඔබට ෆැටි ලිවර් කියන තත්ත්වය මගහරවා ගන්න හැකියාවක් ලැබෙන්නේ. ඊට අමතරව තවත් ඔබට භාවිතා කළ හැකි දෙයක් තමයි ඇල්කොහොල් භාවිතයෙන් අත් මිදීම. සමහර වෙලාවට දැන් මේ ෆැටි ලිවර් තිබුණාම මේ ෆැටි ලිවර් ග්‍රේඩ් 1 කියන තත්ත්වෙ වෙන්න පුළුවන් ඔබ ඉන්නේ. මේක ග්‍රේඩ් 2 වෙන්න අවුරුදු 7ක් විතර කාලයක් ගත වෙනවා. ග්‍රේඩ් 2 වල ඉඳලා ග්‍රේඩ් 3 වෙන්න අවුරුදු 7ක් කාලයක් විතර ගත වෙනවා. තව ග්‍රේඩ් 3 ඉඳලා ග්‍රේඩ් 4 ඒ කියන්නේ සිරෝසිස් කියන තත්ත්වය ඇති වෙන්න තවත් අවුරුදු 4ක 5ක කාලයක් ගත වෙනවා. ඒ නිසා ඔබට ෆැටි ලිවර් තියෙනවා නම් කලබල විය යුතු නැහැ. නමුත් අවශ්‍ය වෙනස්කම් සිදු කර ගැනීම ඉතාමත් වැදගත්. ඒ තමයි අපි කිව්ව ආහාර භාවිතය. ආහාර භාවිතා කරනකොට ඔබ වැඩිපුර කාබෝහයිඩ්‍රේට් තියෙන ආහාර භාවිතයෙන් අඩු කරන්න. අපි සාමාන්‍යයෙන් රෙකමන්ඩ් කරන්නේ 30ක් 40කට වතු ප්‍රමාණයක් ඔබට ෆැටි ලිවර් තියෙනවා නම් 30කට 40කට විතර ප්‍රමාණයකට ඔබේ කාබෝහයිඩ්‍රේට් කන්සියුම් කරන එක භාවිතා කරන එක අඩු කර ගැනීම ඉතාමත් වැදගත්. මේ ව්‍යායාම කිරීමට අමතරව සහ ඇල්කොහොල් භාවිතයෙන් නතර කිරීම නැත්නම් පුළුවන් තරම් මේක අවම කර ගැනීම ඉතාමත් වැදගත් දෙයක්. ඒ වගේම අපි සාමාන්‍ය බොහෝ වෙලාවට මේ වෙනකොට අපි කතා කරන්නේ සෙඩෙන්ටරි එහෙම නැත්නම් ක්‍රියාකාරකම් අඩු ජීවිතයක්. මේ ක්‍රියාකාරකම් අඩු ජීවිතයෙන් අත්මිදිලා වැඩිපුර ක්‍රියාකාරකම් වල යෙදීමත් ඉතාමත් වැදගත්. ඔබට දියවැඩියාව තිබෙනවා නම්, ඔබට කොලෙස්ටරෝල් තිබෙනවා නම්, ඔබට අධික රුධිර පීඩන කියන තත්ත්වය තිබෙනවා නම්, ඔබ ඉතාමත් ඉක්මනින් සහ ඔබ ඇල්කොහොල් භාවිතා කරනවා නම් මේ සිරෝසිස් කියන තත්ත්වයට යාම වේගවත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ තත්ත්ව තිබෙනවා නම් මේවා පාලනය කර ගැනීම ඉතාමත් වැදගත්. අපි දන්නවා ෆැටි ලිවර් ගැන අපි මේ වෙනකොට ටිකක් දන්නවා. මේකේ වැදගත්ම දේ තමයි ෆැටි ලිවර් ඔබට තියෙනවද නැද්ද කියන එක දැනගන්න එක ඉතාමත් වැදගත්. සමහර වෙලාවට ඔබගේ වයස අවුරුදු 35කට වැඩි නම් මේ කාලේ වෙනකොට ඊටත් වඩා අඩු වයසේදී ෆැටි ලිවර් වෙනවා. ඔබ තරබාරු නම්, ඔබට දියවැඩියාව තිබෙනවා නම්, ඔබට අධික රුධිර පීඩනය තිබෙනවා නම්, හෝ ඔබේ පවුලේ අයෙකුට මේ වෙන විටත් අධික තරබාරු භාවය එහෙම නැත්නම් මේ නිසා ඇතිවෙන ෆැටි ලිවර් වගේ තත්ත්වයක් තිබෙනවා නම් ඔබ මේ සඳහා පරීක්ෂණ සඳහා යොමු වීම ඉතාමත් වැදගත්. සමහර වෙලාවට ඔබට රෝග ලක්ෂණ නොතිබෙන්න පුළුවන්. අපේ උදරයේ දකුණු කෙළවර ඉහළ ප්‍රදේශයේ ඉඳලා හිටලා අපිට දැනෙන පොඩි වේදනාවක් වගේ පුංචි රෝග ලක්ෂණයක් දැනෙන්න පුළුවන්. කොහොම වුණත් ඔබේ ස්ථූලතාවය වැඩි නම්, ඔබගේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි නම්, ඔබට දියවැඩියාව තිබෙනවා නම්, ඔබට අධික රුධිර පීඩනය තිබෙනවා නම් පරීක්ෂා කර ගැනීම වැදගත්. මේ පරීක්ෂණ බොහොම සරල පරීක්ෂණ ඔබට තිබෙනවා. ඒ සඳහා කරගත යුතු පරීක්ෂණයක් තමයි අපේ liver enzymes එහෙම නැත්නම් SGOT-PT කියන එන්සයිම බලා ගැනීම සහ මේ සඳහා liver function test කියන ටෙස්ට් එක අපි රෙකමන්ඩ් කරනවා. ඒකෙදි වෙනසක් තිබෙනවා නම් ඔබ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් කියන පරීක්ෂණය සඳහා යොමු වීම වැදගත්. ඔබට හරියටම දැනගන්න ඕන නම් ඔබේ අක්මාවේ තත්ත්වය මොන වගේ තත්ත්වයක තියෙනවද කියලා ඊගාවට අපිට ඊගාව ලෙවල් එකේදී කරන්න පුළුවන් පරීක්ෂණය තමයි ෆයිබ්‍රෝස්කෑන් කියන පරීක්ෂණය. ඉස්සර අපි මේක හරියට ඩයග්නෝස් කරන්න තියෙන තත්ත්වය දැනගන්න කරේ liver biopsy නැත්නම් මේ අක්මාවෙන් කොටසක් අරගෙන කරන පරීක්ෂණේ දැන් මේ නවීන තාක්ෂණයත් එක්ක අලුත් ටෙස්ට් පැමිණීමත් එක්ක අපිට liver biopsy කරන තත්ත්වයට අපි යන්නේ ඉතාමත් කලාතුරකින් අවස්ථාවල විතරයි. දැන් අපි සාමාන්‍ය භාවිතා කරන ක්‍රමය තමයි අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එක සහ ෆයිබ්‍රෝස්කෑන් කියන පරීක්ෂණ දෙක. අපි දන්නවා මේ වෙනකොට අපි බොහෝ දෙනෙක් ක්‍රියාකාරීශීලීත්වයෙන් අඩු ජීවිතයක් තමයි ගත කරන්නේ. ඒ වගේම අපි භාවිතා කරන ගොඩක් ෆාස්ට් ෆුඩ් කියනවා අපි භාවිතා කරනවා. ඒ නිසා අපේ තරබාරු භාවය තිබෙන්න පුළුවන්. මේ නිසා අපි සමහර වෙලාවට නොසලකා හරින්න ඉන්න පුළුවන්. අපිට නොදැනුවත්ව ඔබට මේ අක්මාවේ තෙල් තැම්පත් වීම නැත්නම් ෆැටි ලිවර් කියන තත්ත්වේ තිබෙන්න පුළුවන්. ඔබට මේ වගේ එකක් හෝ අවදානම් තත්ත්ව තිබෙනවා නම් ඔබේ ජීවිතේ මේ වගේ දෙයක් නම් ඉතාමත් වැදගත් අඩුම ගන්න අවුරුද්දකට සැරයක්වත් ඔබගේ අක්මාව පරීක්ෂා කර ගැනීම. ඒ සඳහා බොහොම සරල අපේ liver function test කියන පරීක්ෂණයට යොමු වෙන්න පුළුවන්. ඒකේ වැරද්දක් තියෙනවා නම් අපිට ස්කෑන් එක අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් කරන්න පුළුවනි. ඊට අමතරව මේකේ වැරද්දක් තියෙනවා නම් අපිට ඊගාව තියෙන ටෙස්ට් වලට යොමු වීම ඉතාමත් වැදගත්. ඒ නිසා අපි නිරෝගී ජීවිතයක් බලාපොරොත්තු වෙමින් අපි ඔබ මේ ගැන කල්පනාකාරී වෙලා මේ අවශ්‍ය විදිහට ජීවත් වෙන එක වගේම ඒ සඳහා සුසු පරීක්ෂණත් කාලීනව සිදු කර ගැනීම ඉතාමත් වැදගත් දෙයක්.